පිය සටහන් සදාදරණීය චරිතයන් සදා අමරණීය කරනුවස්. ශ්‍රී ලංකේය කලාකෙත අස්වද්දන්නට තම ජීවිත කාලයෙන් අතිමහත් බහුතරයක් කැප කළ ප්‍රේක්ෂක හදවත් සිනහවෙන් පිර වූ අසහාය කලාකරුවෙකු වේ නම් ඒ අන් කිසිවකු නොව විජය නන්දසිරි මහතායි. වේදිකාව ටෙලිනාට්‍යය මෙන්ම සිනමාවද එක ලෙස ජයගත් ඔහු මෙරට ප්‍රහසන කලාවේ මෙන්ම බරපතල චරිතාංග නිරූපණයේද නොමැකෙන සලකුණක් තැබූ රංගවේදියෙක්. ඔහුගේ සමුගැනීමෙන් වසර කිහිපයක් ගත වී ඇතත් ඔහු මැවූ ඒ අපූර්ව රංගන දායකත්වය අදටත් මෙරට ප්‍රේක්ෂක මතකයෙන් බැහැරව ගොස් නැහැ. අද පියසටහන් ඔස්සේ ඔබ හමුවට ගෙනෙන්නට බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකීය සිනමාවේ අමරණීය නාමයක් සනිටුහන් කළ ඒ විශිෂ්ට සිනමාකරුවා වූ විජය නන්දසිරි මහතා පිළිබඳවයි. වසන්ත ශ්‍රීයෙන් අලංකාර වූ මගුල් මඩුවකට බඳු වනාන්තරයේ සෝභාව නරඹමින් යන විට ගමන් විඩාව ඉබේම මගහැරේ සොඳුර වන රැජිනද උත්සව විලාසයෙන් එක් විසිතුරු පාන්නී අප දෙදෙනාගේ විවාහය නිසා සතුටු වන්නාසේය. රංජිත වේ නන්දිත වේ පුෂ්පයෙන් වාන සුන්දර වේ ලංකෘත වේ ප්‍රේමයෙන් මාන රංජිත වේ නන්දිත වේ පුෂ්පයෙන් වාන සුන්දර වේ ලංකෘත වේ ආලයෙන් වේලි සැදී මේලාතා ආලයෙන් වේලි සැදී මේලාතා මණ්ඩපයෙන් චණ්ඩාතප කන්දිත වේ හිරු රජිඳුගේ මණ්ඩපයෙන් චණ්ඩාතප කන්දිත වේ හිරු රජිඳුගේ ප්‍රේමයෙන් මාන රංජිත වේ නන්දිත වේ පුෂ්පයෙන් වාන සුන්දර වේ ලංකෘත වේ ආලයෙන් වේලි සැදී මේලාතා ආලයෙන් වේලි සැදී මේලාතා මණ්ඩපයෙන් චණ්ඩාතප කන්දිත වේ හිරු රජිඳුගේ මණ්ඩපයෙන් චණ්ඩාතප කන්දිත වේ හිරු රජිඳුගේ කෝකිල හඬ කන් පිනවයි රන්ස්වරයයි රැනගී රවුදෙනගේ සින්දු අම බින්දු කෝකිල හඬ කන් පිනවයි රන්ස්වරයයි රැනගී රවුදෙනගේ සින්දු අම බින්දු සෑම දේසේ සංගීත ඇසේ සෑම දේසේ සංගීත ඇසේ පිපි තඹරන නද බඹරන පිය රැවුදෙන ලිය කිඳුරන පිපි තඹරන නද බඹරන පිය රැවුදෙන ලිය කිඳුරන කෝකිල හඬ කන් පිනවයි රන්ස්වරයයි රැනගී රවුදෙනගේ සින්දු අම බින්දු සෑම දේසේ සංගීත ඇසේ සෑම දේසේ සංගීත ඇසේ පිපි තඹරන නද බඹරන පිය රැවුදෙන ලිය කිඳුරන පිපි තඹරන නද බඹරන පිය රැවුදෙන ලිය කිඳුරන. මෙතුමා වර්ෂ 1947 මැයි මස 6 වෙනිදා මහරගම ප්‍රදේශයේදී ඉලුක්පිටිය මුදියන්සේලාගේ විජය නන්දසිරි ලෙස උපත ලැබුවා. මහරගම විද්‍යාකර විද්‍යාලයෙන් මූලික සහ ද්විතීක අධ්‍යාපනය හැදෑරූ ඔහු
පාසල් අවධියේ සිටම කලාව කෙරෙහි දැඩි ඇල්මක් දැක්වුවා. ළමා කාලයේ පටන්ම නාට්‍ය නැරඹීමට සහ පාසලේ සංවිධානය වූ විවිධ කලා උත්සවයන්ට සහභාගී වීමට ඔහු දැක්වුවේ පුදුමාකාර උනන්දුවක්. ඔහුගේ පවුල් පසුබිම ඍජුවම කලාවට සම්බන්ධ නොවුවත් ඔහු සත වූ සහජ දක්ෂතාවය ඔහුව නිතින්ම කලා ලෝකය වෙත රැගෙන ආවා. විජය නන්දසිරි මහතාගේ කලා ජීවිතයේ මූලාරම්භය වූයේ වේදිකා නාට්‍ය කලාවයි. 1966 වර්ෂයේදී ඔහු ප්‍රසිද්ධ වේදිකාවට පිවිසියේ අමරදාස ගුණවර්ධනයන්ගේ වීදුරු දිව වේදිකා නාට්‍යයෙන්. ඔහුගේ කලා ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය සනිටුහන් වන්නේ සිංහල නාට්‍ය කලාවේ පියා ලෙස සැලකෙන මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් හමුවීමත් සමගයි. සරච්චන්ද්‍රයන්ගේ ශෛලීගත නාට්‍ය සම්ප්‍රදායේ අග්‍රගණ්‍ය නිර්මාණයක් වූ මනමේ නාට්‍යයේ මනමේ කුමාරයා ලෙසත් සිංහබාහු නාට්‍යයේ සිංහබාහු කුමාරයා ලෙසත් රංගනයෙන් දායක වීමට විජය නන්දසිරි මහතාට අවස්ථාව ලැබුණා. වර්ෂ 1973 සිට 2000 වසර දක්වා පුරා වසර 27ක් ඔහු වේදිකාවේ මනමේ කුමාරයා වූයේය. මනමේ සහ සිංහබාහු වේදිකා නාට්‍යයන්ට අමතරව ඔහු සිංහල සිනමාවේ අතිශය ජනප්‍රිය වූ වේදිකා නාට්‍ය ගණනාවකට රංගනයෙන් දායක වුණා. මහාසාර, රත්නාවලි, තාරාවෝයි ගිලෙති, කුසපභාවති, වෘෂභරාජ, සුබ සහයස, හුණුවටේ කතාව, කුවේණි යන වේදිකා නාට්‍ය ඒ අතර ප්‍රධානයි. ඔහු වේදිකාව මත දැක් වූ ඒ අසිරිමත් රංගන කෞශල්‍යය පසුකාලීනව ඔහුට සිනමාව සහ ටෙලිනාට්‍ය කලාව ජය ගැනීමට මනා පදනමක් සකසා දුන්නා. වර්ෂ 1980 සහ 1990 දශකවලදී ලංකාව තුළ ටෙලිනාට්‍ය කලාව ප්‍රචලිත වීමත් සමග විජය නන්දසිරි මහතා කුඩා තිරයේ නැතුවම බැරි චරිතයක් බවට පත් වුණා. මුල් කාලයේදී ඔහු බැරෑරුම් සහ ගම්භීර චරිත නිරූපණය කළද පසුකාලීනව ඔහු මෙරට ප්‍රේක්ෂකයන් වෙළඳගත්තේ හාස්‍යෝත්පාදක නළුවෙක් ලෙසින්. ඔහු රංගනයෙන් දායක වූ ටෙලිනාට්‍ය මාලාවන් රැසක්ම මෙරට රූපවාහිනී ඉතිහාසයේ වාර්තාගත ජනප්‍රියත්වයක් ලබා ගත්තා. ඒ අතර ගමන, ප්‍රමාද වැඩි, හුමාලය, හිඟන කොල්ලා, නෝනාවරුණි මහත්වරුණි, කතුර, කොළඹ අහස, යස් බොස්, සටකපට, හතරේ කඩුව ඒ අතර ප්‍රධානයි. ඔහුගේ දෙබස් උච්චාරණ විලාසය, මුහුණේ ඉරියව් සහ ශරීර චලනයන් කෙතරම් ස්වභාවිකදයත් ඔහු තිරය මතට පැමිණෙනවත් සමගම ප්‍රේක්ෂක මුහුණට සිනාවක් නැගීම වැළැක්විය නොහැකි වුණා. ඒ වෙනුවෙන් 2007 වර්ෂයේ විකට චරිතයකට රඟපෑ හොඳම නළුවා ලෙස ප්‍රථම වරට ඔහු සම්මානයටද පාත්‍ර වුණා. තොසින් මේ දෙදෙනාව පොරුවේ සිටුවමින් බැඳ නූල් අත පැහැ ලෙසින් වේවා යුවතිපති හට වෝකාලක් සුබ මංගලා මේක මගුල් සත්වලක්. දෙක දෙපසේ නම් එක් කරන්න ඕනෑ නම් හෙට උදේට නැගෙන හිරෙන් හෙට උදේට නැගෙන හිරෙන් දෙන්නම ගෙන්නලා දෙන්නම්. අතර කේන්දරේ පාලු වෙච්ච කෙනෙක් නෑ, සුබ නැකතක් මිසක් ලෝකේ අසුබ නැකත් නෑ. අතර කේන්දරේ පාලු වෙච්ච කෙනෙක් නෑ, සුබ නැකතක් මිසක් ලෝකේ
අසුබ නැකත් නෑ අඟහරු හත්වන්නේ නම් මගුල් තුලා අවදානම් සිකුරු හතේ රඳවාලා ඕරුව වෙත ගෙන යන්නම් අතර කේන්දරේ පාළු වෙච්ච කෙනෙක් නෑ සුබ නැකතක් මිසක් ලෝකේ අසුබ නැකත් නෑ අතර කේන්දරේ පාළු වෙච්ච කෙනෙක් නෑ සුබ නැකතක් මිසක් ලෝකේ අසුබ නැකත් නෑ අඳහන් රුවිතේට යයිනම් අනංගයා උරවයිනම් තව බල ඉන්න එපා මට කියන්න මම එන්නම් අතර කේන්දරේ පාළු වෙච්ච කෙනෙක් නෑ සුබ නැකතක් මිසක් ලෝකේ අසුබ නැකත් නෑ අතර කේන්දරේ පාළු වෙච්ච කෙනෙක් නෑ සුබ නැකතක් මිසක් ලෝකේ අසුබ නැකත් නෑ අතර කේන්දරේ පාළු වෙච්ච කෙනෙක් නෑ සුබ නැකතක් මිසක් ලෝකේ අසුබ නැකත් නෑ විජය නන්දසිරි මහතා සිනමාවට පිවිසෙන්නේ සතිෂ් චන්ද්‍ර එදිරිසිංහයන්ගේ මාතර ආච්චි චිත්‍රපටයේ සුළු චරිතයකින්. 1976 වසරේදී K.A.W. පෙරේරා මහතා අධ්‍යක්ෂණය කළ නෑදෑයෝ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පනපවන්නට ඔහුට හැකියාව ලැබුණු අතර ඉන්පසුව ඔහු චිත්‍රපට 100කට අධික සංඛ්‍යාවකට තම රංගන දායකත්වය සැපයුවා. ඒ චිත්‍රපට ලෙසට වස්තුව, තිලක හා තිලකා, මංගලා, ටොම්පචයා, සසර, සිරිපතුල, සමන්මලී, ගැහැණියක්, සුදුමාමා, දූදරුවෝ දැක්වන්න පුළුවන්. ඔහුගේ සිනමා ජීවිතය දශක කිහිපයක් පුරා විවිධ හැඩතල ගත්තා. මුල් කාලයේදී පෙම්වතාගේ හෝ දුෂ්ටයාගේ චරිත රංගනයෙන් දායක වූ ඔහු පසුකාලීනව වාණිජ්‍ය සිනමාවේ ප්‍රධානතම ආකර්ෂණය බවට පත් වූයේ හාස්‍ය යමුසු චරිත හරහා. බහුභූතයෝ, පිස්සු ඩබල්, සිකුරු හතේ, කිං හන්තර්, කෝමාක් නෝමාක්, සුහද කොකා ඒ අතර ප්‍රධාන තැනක් හිමි කර ගන්නවා. ඔහු සිනමාව තුළ කෙතරම් බලපෑමක් කළේ දෙයත් චිත්‍රපටයක ප්‍රධාන නළුවා කවුරුන් වුවද විජය නන්දසිරි යන නම පෝස්ටරයේ තිබීම පමණක්ම ප්‍රේක්ෂකයින් සිනමා ශාලාව වෙත ඇද ගැනීමට ප්‍රමාණවත් වුණා. කලාව තුළ කෙතරම් කාර්යබහුල වුවත් විජය නන්දසිරි මහතා ඉතාමත් ආදර්ශමත් පවුල් ජීවිතයක් ගත කළ පුද්ගලයෙක් වුණා. ඔහුගේ ජීවිතයේ සෙවණැල්ලෙන් පසුපසුන් සිටියේ ඔහුගේ ආදරණීය බිරිඳ වූ ප්‍රවීණ රංගන ශිල්පිනී දේවිකා මිහිරාණි මහත්මිය. ඔවුන් දෙදෙනා ප්‍රථමයෙන්ම හමුවන්නේද වේදිකාව හරහා. ඔවුන් දෙදෙනාගේ කැදැල්ලට නව ජීවයක් දෙමින් ඔවුන්ට නවංජනා නමින් දියණියක් සහ රසංජන නමින් පුතෙකු උපත ලැබුවා. දේවිකා මිහිරාණි මහත්මිය සැමවිටම විජය මහතාගේ කලා කටයුතු වලට උපරිම සහයෝගය ලබා දුන් අතර ඔහුගේ අසනීප තත්වයන් මගහරවා ගනිමින් කලාවේ රැඳී සිටීමට ඇය දුන් ශක්තිය අප්‍රමාණයි. නිරතුරුව විජය නන්දසිරි මහතා ඔවුනට දයාබර ස්වාමියෙකු සහ පියෙක් වුණා. ජීවිතේ යමධාරා උල්පතේ රස උතුරා කෝසුපෙම් හස කැලුම් රස හැඟුම් මීවිතේ
රස උතුරා ආදරේ මල් උයනේ නෑ ඔබේ හඬ ඇසුනේ පිපි කුසුම් මල් යහන් තුලට වී කුලනේ නාදන්නේ ජීවිතේ යමධාරා උල්පතේ රස උතුරා කෝසුපෙන් හස කැලුම් රස හැඟුම් ජීවිතේ රස උතුරා ඈත නිල්වන් ගුවනේ පියාඹන මිහිනියනේ මට කියන්ත පිසොයා යන ලොවේ සෝතැවුල් වැදුනේ ජීවිතේ යමධාරා උල්පතේ රස උතුරා කෝසුපෙම් හස කැලුම් රස හැඟුම් ජීවිතේ රස උතුරා පවනේ සඟවා මගේ පාළුව රහසේ ඇත ඒවා ඔබ සොයා පියලඳේ ජීවිතේ රස උතුරා ජීවිතේ යමධාරා උල්පතේ රස උතුරා කෝසුපෙන් හස කැලුම් රස හැඟුම් ජීවිතේ රස උතුරා විජය නන්දසිරි කලාකරුවා අතිශය ජනප්‍රිය වීමට හේතු වූයේ ඔහුගේ රංගන කුසලතාවය පමණක්ම නොවේ. ඔහු සතු වූ මානුෂීය ගුණාංගද ඊට ප්‍රධාන වශයෙන් බලපෑවා. වසර ගණනාවක් පුරාවට වේදනාවන් සංගවාගෙන සිනහව බෙදා දුන් මේ මහා කලාකරුවා 2016 වසරේ අගෝස්තු මාස 8 වෙනිදා හෘදයාබාධයක් හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේදී අවසන් හුස්ම හෙළුවා. මිය යන විට ඔහු 69 වෙනි වියේ පසු අතර ඔහුගේ හදිසි වෙන්වීම මුළු මහත් ශ්‍රී ලංකාවම කඳුලින් නැහැවූ සංවේදී පුවතක් වුණා. කලාකරුවන් දේශපාලඥයින් මෙන්ම දහස් සංඛ්‍යාත පොදු ජනතාවද ඔහුගේ නිවසට පැමිණ ඔහුට අවසන් බුහුමන් දැක්වුවා. විජය නන්දසිරි මහතා සිය කලා ජීවිතය තුළ හොඳම නළුවා ජනප්‍රියම නළුවා ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබුවා. එහෙත් ඔහු සෑම විටම පැවසුවේ තමන්ට ලැබුණු ලොකුම සම්මානය ප්‍රේක්ෂකයින් තමන්ට දක්වන ආදරය බවයි. ඔහු අප අතරින් සමුගෙන ගියද ඔහු රඟපෑ ටෙලිනාට්‍යය සහ චිත්‍රපට අදටත් රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය වන විට මිනිසුන් අතීතය සිහිපත් කරමින් සුසුම්ලන්නේ ඔහු වැනි පරිපූර්ණ දක්ෂතා සහිත වේදිකාව සහ තිරය එක ලෙස පාලනය කළ හැකි සැබෑ කලාකරුවන් යුගයකට බිහිවන්නේ ඉතාමත් කලාතුරකින් නිසාවෙන්. සෙල්ලං අපේ රාජ මන්ත්‍රී දාන සෙල්ලං අපේ රාජ මන්ත්‍රී මන්ත්‍රී ධූරයේ දාන සෙල්ලං අපේ රාජ මන්ත්‍රී මන්ත්‍රී ධූරයේ රාජ මන්ත්‍රී මන්ත්‍රී
කියලා ප්‍රශ්නයක් උනේ නැතේ මනප අඩු වුණා කියලා මනප අඩු වුණා කියලා ප්‍රශ්නයක් උනේ නැතේ වැඩි මනප ගත්ත කෙනා දැන් මෙලෝ නැතේ වැඩි මනප ගත්ත කෙනා දැන් මෙලෝ නැතේ සාදුකින් පෙළෙන උන් දැන් ඉතින් නැගිටියව සාදුකින් පෙළෙන උන් නැගිටලා දුවපියව දාන සෙල්ලම් අපේ රාජ්‍ය මන්ත්‍රී ධූරයේ දාන සෙල්ලම් අපේ රාජ්‍ය මන්ත්‍රී ධූරයේ රාජ මන්ත්‍රී ධූරයේ රාජ මන්ත්‍රී ධූරයේ දාන සෙල්ලම් අපේ රාජ මන්ත්‍රී ධූරයේ විරුද්ධ පක්ෂේ නැතේ රකී පක්ෂේ හැම එකාම රකී පක්ෂේ හැම එකාම විරුද්ධ පක්ෂේ නැතේ ධාර්මිෂ්ඨ දේශපාලනේ ධාර්මිෂ්ඨ දේශපාලනේ සාදුකින් පෙළෙන උන් දැන් ඉතින් නැගිටියව සාදුකින් පෙළෙන උන් නැගිටලා දුවපියව දාන සෙල්ලම් අපේ රාජ මන්ත්‍රී ධූරයේ දාන සෙල්ලම් අපේ රාජ මන්ත්‍රී ධූරයේ රාජ මන්ත්‍රී ධූරයේ රාජ මන්ත්‍රී ධූරයේ දාන සෙල්ලම් අපේ රාජ මන්ත්‍රී ධූරයේ දාන සෙල්ලම් අපේ රාජ මන්ත්‍රී ධූරයේ රාජ මන්ත්‍රී ධූරයේ රාජ මන්ත්‍රී ධූරයේ විජය නන්දසිරි යනු හුදෙක් එක් නළුවෙකු පමණක් නොවේ. මනමේ කුමාරයා ලෙස වේදිකාවේ අභිමානයෙන් පියවර තැබූ ඔහු ප්‍රේම් සහ රාජ්‍ය මන්ත්‍රී ලෙස අපව සිනහසෙන්නට සැලැස්විය. ඔහු ඉතිරි කර ගිය ඒ හිස් තැන තවත් කෙනෙකුට පහසුවෙන් පෙරවීමට නොහැකි වනු ඇත්තේ ශ්‍රී ලංකේය ප්‍රේක්ෂක හදවත් තුළ විජය නන්දසිරි යන නාමය සදාකාලික මතකයක් ලෙසින් සදාකල් රැඳී තිබෙන නිසාවෙන්. සැමදා අප හදවත් සිනහවෙන් පිරවූ ඒ අසහාය කලාකරුවානන්ට මෙය උපහාරයක්ම වේවා. සැනසුම් සුසුමන් පාවිලා සඳකැන් වතුරෙන් නැවිලා සැනසුම් සුසුමන් පාවිලා සඳකැන් වතුරෙන් නැවිලා තරුමල් අතරින් රිංගාලා කොහි යන්නේද මා තනි කරලා සැනසුම් සුසුමන් පාවිලා සඳකැන් වතුරෙන් නැවිලා
රැසඳ පානේ සීතල පවනේ නාමල් අරනේ ලාදලු සෙවනේ මාලය කර ඔබගේ සුව යහනේ ගෙව් අතීතය මතකද මිහිරේ ගෙව් අතීතය මතකද මිහිරේ සැනසුම් සුසුමන් පාවිලා සඳකෙන් වතුරෙන් නැවිලා තරුමල් අතරින් රිංගාලා කොහි යන්නේද මා තනි කරලා සැනසුම් සුසුමන් පාවිලා සඳකෙන් වතුරෙන් නැවිලා දැසට පෙනෙනා එකමරුවක් වෙයි ඒරුව මානෙත් අංජනයයි ජීවන ගීතේ තනුව වයන්නෙමි ඇනතුරුමා තනිවිලා ඇනතුරුමා තනිවිලා සැනසුම් සුසුමන් පාවිලා සඳකෙන් වතුරෙන් නැවිලා තරුමල් අතරින් රිංගාලා කොහි යන්නේද මා තනි කරලා සැනසුම් සුසුමන් පාවිලා සඳකෙන් වතුරෙන් නැවිලා